Hello everyone, welcome back to my YouTube channel English with Anu. English with Anu නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. Today I am going to teach you will have. අද මම කතා කරන්න යන්නේ will have. අනාගත කාලයේදී අයිතියක් හැඟවීමේදී ඉඳීවි තියේවි යන අදහස් ප්‍රකාශ කිරීම සඳහා අපි will have භාවිතා කරනවා. I, we, he, she, it, they, you. ඒක වචන බහු වචන ભેදයකින් තොරව ඕනෑම කර්තෘ කෙනෙක් සමග අපි will have භාවිතා කරනවා අනාගත කාලයේදී අයිතියක් හැඟවීම සඳහා. අපි උදාහරණ කිහිපයක් බලමු. They will have a meeting tomorrow. ඔවුන්ට හෙට රැස්වීමක් තියෙවි. He will have an exam next week. ඔහුට ලබන සතියේ විභාගයක් තියෙවි. He will have a match next month. ඔහුට ලබන සතියේ තරගයක් තියෙවි. I will have an English class tomorrow. මට හෙට ඉංග්‍රීසි පන්තියක් තියෙවි. අනාගත කාලයේදී ඉඳීවි තියෙවි යන අදහස් ප්‍රකාශ කිරීම සඳහා අපි will have භාවිතා කරනවා. ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා comment එකකුත් දාලා share කරලා පාඩමට සම්බන්ධ වෙන්න. අද මම කතා කරන්නේ will have. positive වාක්‍ය වගේම negative වාක්‍ය අපිට හදාගන්න පුළුවන් නැති අනාර්ථ වාක්‍ය will not have short form එකක් විදිහට won't have භාවිතා කරනවා. උදාහරණ වශයෙන් she won't have an exam next week. ලබන සතියේ ඇයට විභාගයක් නොතියේවි. They won't have a meeting. ඔවුන්ට රැස්වීමක් නොතියේවි. අනාගත කාලයේදී will have ඇතැනාර්ථයේ වාක්‍යෙද won't have නැතැනාර්ථයේ වාක්‍යයක් වශයෙන්ද අපිට භාවිතා කළ හැකියි. මගේ කලින් වීඩියෝ එකේ has have ඒ වගේම had භාවිතා කළා. අද මම කතා කළේ will have භාවිතා කරන විදිහ. ඉතින් අනාගත කාලයේදී අයිතියක් හැඟවීමේදී will have භාවිතා කරන්නේ කොහොමද කියන එක තමයි මම අද කියලා දුන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකේ අපි හම්බෙමු. See you bye.